Once upon a time. Welcome to Grandma's story. ඔන්න දුවේ පුතේ අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ කියන ප්‍රස්ථාපිරුල හැදුන හැටි. ඔන්න එකෝමත් එක කාලෙක කැලෑවක උගුඩු පවුලක් වාසය කළා. මේ පවුලේ උගුඩු අම්මයි තාත්තයි පුංචි උගුඩු පැංචෙකුයි තමයි ජීවත් වුනේ. ඉතින් මේ තාත්තා මේ පැංචට පොඩි කාලෙම කිව්වා ඇටි කෙහෙල් කෑමේ විපාක ගැන. ඒ වගේම කොච්චර බඩගිනි වුණත් ඇටි කෙහෙල් නම් කන්න එපා කියලා අවවාද දුන්නා. ඔන්න දවසක් උගුඩු පැටියට හොඳටම බඩගිනි වෙලා කන්න මොකුත් හොයාගෙන එන්න කියලා කැලේ ඇතුළට යන්න පිටත් වුණා. මෙහෙම යනකොට මේ උගුඩු පැටිය දැක්කා. ඇටි කෙහෙල් කැනක් ඉදිලා සුවඳක ගහ තියෙනවා. ඔන්න මේ ඇටි කෙහෙල් කැන දැකපු මේ උගුඩුවා හිතනවා අම්මේ ඇටි කෙහෙල් නම් එපා කියලා. අයිත් හිතෙනවා තාත්තා කිව්වේ කන්න එපා කියලානේ. ළඟට ගිහින් බැලුවට මුකුත් වෙන්නේ නැහැනේ කියලා මේ පැංචා ගහ ළඟට ගියා. ගහ ළඟට ගියාම හිතනවා ළඟටම ආපු එකේ ටිකක් සුවඳ විතරක් බලලා යනවා කියලා. හැබැයි කන්නේ නෑමයි කියලා. ඉතින් සුවඳ බලපුවාම ඉන්නම බෑ. නහය පිනා යනවා. ඒත් ඉතින් තාත්තා එපා කියලානේ තියෙන්නේ කියලා මතක් වුණා. ඒ පාර උගුඩු පැටියා මෙන්න මෙහෙම හිතනවා. ඇබිත්තක් විතරක් කාලා රස බලලා ආපහු යනවා. ගෙඩියම නම් කන්නේ නෑ කියලා. මෙහෙම හිතපු උගුඩුරාල ඩිංගිත්තක් කනවා. රසනහර පිනා යනවා. ඉතින් උගුඩු පැටියා හිතනවා මේ ගෙඩිය විතරක් කාලා යනවා වෙන නම් කන්නෙම නෑ කියලා. ඒත් ඉතින් රසයිනේ. එකක් කාපු එකේ ඔන්න ඔහේ තව එකක් කාලම යනවා කියලා ආයිත් කන්න පටන් ගන්නවා. මෙහෙම ටික වෙලාවක් යනකොට දන්නේම නැතුව උගුඩු පැටියා අර ඇටි කෙහෙල් කැනම එක එක අරගෙන කාලා ඉවරයි. ඉතින් උගුඩු පැංච හවස් වෙද්දි ආපහු ගෙදර ගිහින් ගෙදරට වෙලා හිටියා. අනේ ටික වෙලාවක් යනකොට උගුඩු පැංචගේ බඩ හොඳටම රිදෙන්න පටන් ගත්තා. මොකද ඇටි කෙහෙල් වල තියෙන්නේ ගොඩක්ම ඇටනේ. මේ ඇට දිරවන්නේ නැහැ. මල පහ කරන්න බෑ. හරිම වේදනාවයි. ඉස්සෙනවා, පාත් වෙනවා, වේදනාවෙන් දඟලනවා. ඉතින් උගුඩු පැටියා මල පහ කරගන්න බැරුව වේදනාවෙන් එහි මෙහි දුවන්න පටන් ගත්තා. අනේ මම එදා තාත්තා කිව්ව දේ ඇහුවනම් මට මෙහෙම වෙන්නේ නෑ නේද කියලා පුංචි උගුඩු පැංචට හිතුණා. දැක්ක නේද දුවේ පුතේ? තාත්තා කියපු දේ ඇහුවනම් උගුඩු පැටියට විඳවන්න වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ කවුරු හරි දැනම වැඩිහිටියන් දුන්නු අවවාද පිළිනොගෙන වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටුණු වෙලාවට අපිත් ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ කියන ප්‍රස්ථාපිරුල භාවිතා කරනවා. Thank you for watching Grandma's story. See you again with another magical tale.